මාදු ගඟේ සමාරියක්. මේ ඉතින් අලුතෙන් මේ මොනවාද ඉස්සකොටුනේ මේක මේ පෞද්ගලික එකක්ද? පුද්ගලික සර් හැමෝටම කරන්න බෑ. ඒ පරම්පරාවෙන්ම ලයිසන්ස් දීලා යනවා. ආය. ඒක හැමෝම කරන්න ගියොත් මේක වතුර පාර බ්ලොක් වෙනවනේ. වැඩිදිය වාදිය. දැන් මේ මුහුදු වතුරයි එන වෙලාව. ඒකයි. ඒ වගේ දෙපාරක් වතුර මාරු වෙනවා. වැඩිදිය වාදිය හයිටයි ලෝටයි කියන්නේ. මේ ඈට මේ ලාම්පුවක් පත්තු කරන මේ කොනේ. භූමිතේ ලාම්පුව නිවෙන්න දෙන්නේ. ලොකු එරියයි එක. ඒ විදිහට තමයි වතුර එන්නේ. මේ ඇවිල්ලා මේ පාම් මිස්සු නෙමෙයි නෑ ස්වභාවික එක. ස්වභාවික ඉස්සු නේ. ඉතින් රස වෙනස්. අර කරනඩු දුරුනා පිට වෙන්න බෑ. හැමදාම කිලෝ 10 15ක් කරනවා ඒක. ඉස්සුයි. අර කරනඩු තවල් කාලේ දින්නවා කඩලාන ඇස්සේ. කරනඩු ඉස්සු නේද? නෑ නෝමල් ඉස්සු. අර උන් ඉන්නේ මේ ගම වෙන්නේ. මේක. වගේ නේද අඬු දිග අඬු දිගේ නෑ නේ. ආදි. කොහෙද? මේකේ 40ක් ඉන්නවද? මේකේ මොනවද කරන්නේ? පාලම ඒගොල්ලෝ එනවනේ. වහන එන්න බෑ. පොඩි කාර්යයක් පොඩි ගානේ කාර්යයක් ඉදයි. මේකේ ඒගොල්ලෝ මොනවද? තමයි අයිති කට්ටිය ඉන්නවා. මේක පරම්පරා කට්ටිය. ඉන්නත් ඉන්න එක දූපතක් අයිති රජේට. ඒක අයිති කාර්යය නෑ. ඒ කියන්නේ මේගොල්ලෝ මොනවද කරන්නේ මේ දූපත්වල? පුරුදු ව්‍යාපාරය තමයි කරන්නේ. පුරුදු විතරයි මේ කියන්නේ මේ හවුසර මාළු අල්ලනවා. ෆිෂින් මාළු තල්නවා? ඒකයි. අරකට දූපතක් නේද? ඒ මහලා දුව. ඔක දෙන හොටෙල් විතරයි. ඔක අම්බලන්ගොඩ පැත්තෙන් එන්න ඕන. ඕක පාරක් තියෙනවා. ඕකට යන්න බැරිද අපිට? ඔය හොටෙල් පෙන්නේ නැහැ බරෝ. මෙන් අරඩියක වෙනවා. මහල මාදු විලායක. දෙල 6ක් හදක් තියෙනවා ඔගේ. හරි. අලියෙක් නානවා මේ කුරුළු දුව. මේ කුරුළු දුවනේ. ඒ වගේ යනම් කරන්නේ මේ රැයට ඔක්කොම කුරුළු මෙතෙන්ද තමයි එන්නේ. ඔය වගේ පාගොස්දා 20000 කරනවා. මේකට? ගඟේ මේ හෙක්ටර් 900ක් මේක. ප්‍රමාණේ. ඒ තරම් විශාල. ඔය දැන් තාම යන්නේ නැහැ ලොකු වෙනවා. උලන් හයියගෙන උනේ මහල් දාන්න යන්න බෑ. බලවන්න ඕන පහත් කරන්න. Birds Island.